යාළුවා ජීවිතේ අපිට හරි මහන්සි. උදේ ඉඳලා රෑ වෙනකන් වැඩ කරලා රෑට ගෙදර ආවහම අපිට මාර මහන්සියක් දැනෙනවා. ඉතින් ඔය ආයතනයක හිමිකාරයෙක් වුණත් සුළු සේවකයෙක් වුණත් කොච්චර ලොක්කෙක් වුණත් අ, මේ ලෝකේ තියෙන හොඳම රස්සාව කරන්නේ ඔයා වුණත් ඔයාට වුණත් ජීවිතේ ඔයාට මහන්සියක් දැනෙනවා. දැන් මම වැඩ කර ඇති වගේ හැඟීමක් එනවා. ඉතින් ගොඩක් වෙලාවට ගොඩක් අය කරන්නේ මොකක් හරි පොඩි මත්ද්‍රව්‍යයක් අරන් තමන්ගේ අර මහන්සිය නැති කරගන්න හදනවා. ඉතින් ඒක සමහර වෙලාවට හැමදාම හවසට කරන්න ගියොත් ජීවිතේ ඒක පුරුද්දකට යනවා. ඉතින් අපිට තාම බැරි වුණා ජීවිතේ උදේ නැගිටලා තමන් වැඩ කරන තැනට උදේ පාන්දරම කැමැත්තෙන් වැඩට යන කෙනෙක් ඇත්තටම මේ ජීවිත කාලේ නැතුව ඇති. හේතුව තමයි වැඩ කරලා මේ හිතට මේ ඇඟට ලොකු මහන්සියක් දැනෙනවා. ඉතින් කොහොමද අපි ආසාවෙන් ඇත්තටම වැඩකට යන්නේ? කොහොමද අපි ඇත්තටම ආසාවෙන් වැඩක් කරන්නේ කියලා අදහසක් ගන්න අමාරුයි. හේතුව අපි ජීවිතේ ඉස්සරහට වැඩ කරන්නම ඕනි කියන දේ තීරණය වෙලා තියෙනවා. ඉතින් හේතුව තමයි ඒ කියන්නේ ජීවිතේ සාමාන්‍යයෙන් කෙනෙක් අ, දවසක් වැඩ කරලා ඒ කියන්නේ අද වැඩ කරලා පඩි අරන් ඒ කියන්නේ කුලිය වැඩ දවසේ වැඩ කරන කෙනෙක් නම් එයාට අද වැඩට ගියේ නැති වුණොත් හෙට එන ප්‍රශ්න වැඩි. හෙටට සල්ලි නැතුව අද විතරක් ජීවත් වුණාම හෙට එයාට ප්‍රශ්න වැඩි වෙනවා. සල්ලි මදි වෙනවා ජීවත් වෙන්න. හේතුව එක දවසක් වැඩට ගිහිල්ලා අනිත් දවස මට යන්න බෑ මහන්සි කියලා. එයා නතර වුණොත් එයාට ප්‍රශ්න වැඩි වෙනවා. ඉතින් ආයතනයක හිමිකාරයෙක් එයා හිතුවොත් මගේ ආයතනයේ මං හෙට වැඩට යන්නේ නැහැ. මට හෙට වැඩට යන්න අවශ්‍යතාවයක් නැහැ. මං හෙට ගෙදර ඉන්නවා. මං සතියක් නිවාඩු ගන්නවා. ඉතින් එහෙම හිතුවොත් එහෙම එයා සතියක් විතර මෙහෙම නිවාඩු ගන්න ගියොත් සාමාන්‍යයෙන් සතියට දවස් දෙකක් තුනක් වගේ නිවාඩු ගන්න ගියොත් එයාට වුණත් මේක තේරෙන්න ගන්නවා නිකන් ආයතනේ බංකොලොත් වෙලා වගේ නිකන් රූල්ස් එක එයා හිතන විදිහට වැඩේ යන්නේ නැහැ. ඉතින් මේ වගේ එයාට දැනෙන්න ගන්නවා මේක වැඩට යන්නේක නතර කරොත් ජීවිතේ එයාට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න කොච්චරද කියලා එයාම නිකන් තේරුම් ගන්නවා. ඉතින් එතකොට අපිට හැමදාම මිනිස්සු විදිහට ජීවත් වෙන්න නම් වැඩ කරන්නම වෙනවා. ඉතින් අපි ඇඟට මහන්සියක් තෙහෙට්ටුවක් ආවහම අපි කොහොමද ජීවිතේ ඉස්සරහට යන්නේ? මම දැන් ඇති සාමාන්‍යයෙන් අවුරුදු 45ක 50ක විතර එක්කෙනෙක් නම් එයාටත් වැඩට යන්නම වෙනවා නම් එයාට හිතෙනවා දැන් මට මහන්සි. මම දැන් වැඩ කරා ඇති කියලා එයා නතර වුණොත් එහෙම එයාගේ ජීවිතේ එතනින් නතර වෙනවා. හේතුව තමයි අපි මිනිස්සු වෙලා ඉපදුනාම අපිට තීරණ දෙකක් ගන්න වෙනවා. එකක් තමයි වැඩක් නොකර ඔහේ එක තැන පල් වෙලා ලෝකෙට රටටත් වැඩක් නැතුව ඔහේ මැරිලා යනවා. එහෙම නැත්තම් අපි හැමදාම වැඩ කරලා ජීවිතේ ඉස්සරහට යනවා. ඉතින් එක්තරා මිනිහෙක් ඉන්නවා මේ වගේ එයාට අවුරුදු 45 දී එයා එක දිගටම වැඩ කරගෙන යනකොට එයාට ඇඟට අපහසුතාවයක් දැනෙනවා මට මහන්සියක් එනවා මට දැන් වැඩ කර ඇති මම මහන්සි කියලා ලොකු හැඟීමක් එනවා ඊට පස්සේ එයා අසනීප වෙන්න ගන්නවා ඉතින් අසනීප වෙනකොට ගෙදර එයාගේ ළමයි කියනවා තාත්තේ ඔයා දැන් වැඩ කර ඇති ඔයා දැන් මහන්සි වුණා ඇති ඔයා දැන් ගෙදර නතර වෙන්න දැන් වැඩට යන්න එපා කියලා. ඉතින් මෙයා අ, ආයතනයක හිමිකාරයෙක් මෙයාගේ යටතේ වැඩ කරනවා ගෝලයෝ 600ක් විතර. ඉතින් මෙයා කල්පනා කරනවා මම දවසක් නිවාඩු ගත්තොත් මගේ ආයතනයේ වැඩ කටයුතු බලන්නේ කවුද කියලා. එතකොට මෙයා කියනවා පුතේ මම වැඩට නොගියොත් මගේ ආයතනවල වැඩ කටයුතු බලන්නේ කවුද කියලා. ඊට පස්සේ ඒ ගෙදර වැඩිමහල් ළමයා ඉදිරිපත් වෙනවා තාත්තේ ඔයා වගේම මං වැඩ කටයුතු ටික බලන්නම් ඔයා ගෙදර නතර වෙන්න කියලා. ගෙදර දැන් මෙයා ගෙදර කාලයක් ජීවත් වෙනවා. ඉතින් වැඩට යන්නේ නැතුව ඒ දේවල් ගැන සාමාන්‍යයෙන් ගෙදරට වෙලා හොයලා බලලා වැඩ කටයුතු කරගෙන යනවා. මෙයාගේ අසනීපේ එන්න එන්න වැඩි වෙනවා ටික ටික වැඩි වෙනවා මෙයාට.
අ, කල්පනාව නැති වෙනවා. සිහි අඩු වෙනවා. ඒ කියන්නේ අද කියපු දේ දවස් දෙකකින් විතර මෙයාගේ සිහිය ටික ටික අඩු වෙන්න ගන්නවා. ඉතින් මෙහෙම යනකොට අසාධ්‍ය වෙනකොට මෙයා ඒ වැඩිමහල් ළමයාට කතා කරලා කියනවා පුතේ මට දැන් සිහි කල්පනාව ගොඩක් අඩුයි. ඒක නිසා මේ මට ආයතනයේ මෙහෙවන දේවල් වලට උත්තර මුකුත් දෙන්න විදිහක් නැහැ. ඉතින් ඔයා ඉක්මනට ඇවිල්ලා නීතිඥවරයෙක් හරි කවුරු හරි ගෙන්නලා ආයතනය ඔයාගේ නමට ලියන විදිහට වැඩ කරගන්න අදම සූදානම් කරන්න කියනවා. එතකොට මේ ළමයා යනවා ගිහිල්ලා මේ හැමදේම සූදානම් කරනකොට මේක ලියන්න මේවා කරද්දිම මෙයා මැරෙනවා. ඊට පස්සේ දැන් මේකේ කටයුතු බාර දෙන්න විදිහක් නැති වෙනවා. ඊට පස්සේ ලොකු පුතා දැන් ලොකු පුතයි තව දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ලොකු පුතත් එක්ක 4 දෙනයි. එතකොට දැන් මේ 4 දෙනා මේකේ තියෙන ෂෙයාර්ස් බෙදා ගන්න, කොටස් බෙදා ගන්න දැන් හැමෝම ප්‍රශ්නයක් ඇති කර ගන්නවා. දැන් තාත්තා ලොකු පුතා කියනවා මම තමා මේවා බලාගත්තේ. ඒක හින්දා මේකේ අයිතිය සම්පූර්ණ අයිතිය මට අයිති වෙන්න ඕනේ. ඉතින් අනිත් අය කියනවා එහෙම කරන්න බෑ. අපිත් මේ පවුලේ තාත්තගේ ළමයි. ඉතින් අපිටත් කොටස් අයිති වෙන්න ඕනි කියලා. ඉතින් ඔහොම එක එක්කෙනා තරගෙට එහාට මෙහාට අදිනවා. ඉතින් අවසානට එයාලගේ අම්මා කියනවා හරි තාම තාත්තා නැති වුණාට මං නැති වෙලා නැහනේ. ඉතින් මම මේ කොටස් දරුවෝ 4 දෙනාටම සමානව බෙදලා දෙනවා කියලා. ඉතින් දරුවෝ 4 දෙනාට සමානව බෙදලා දෙනවා. ඉතින් කාලේ ඔහොම ගෙවිලා යනවා. ඉතින් ගෙවිලා යනකොට මෙයාලට ජීවිතේ දැනෙන්න ගන්නවා මහන්සිය කියන්නේ මොකක්ද කියලා. ඉතින් මෙයාලත් වයසට ගිහිල්ලා අම්මා නැති වෙනවා. ඉතින් ඊට පස්සේ මෙයාලත් වයසට ගිහිල්ලා ජීවිතේ මහන්සිය කියන්නේ මොකක්ද? දෙහෙට්ටුව කියන්නේ මොකක්ද කියලා මේගොල්ලන්ට දැනෙන්න ගන්නවා. එතකොට මේගොල්ලෝ කරන්නේ මේගොල්ලෝ කරන්නේත් අර තාත්තා කරා වගේම එයාලගේ දරුවන්ට මේකේ කොටස් බෙදලා දීලා මේක සංවර්ධනය කරගෙන ඉදිරියට යනවා. ඉතින් අපි වුණත් අපිට ජීවිතේ කාලයක් එනවා අපි වැඩ කරා ඇති දැන් අපි නතර වෙන්න ඕනේ කියලා. ඉතින් ඔයාලා දකින්න ඇති පික්මි කරන කෙනෙක්. ඉතින් එයා පික්මි දුවන ගමන් එයාට මහන්සියක් ඇවිල්ලා. ඉතින් බයික් එක ගිහිල්ලා පාලම යටින් නවත්තලා එයා පොඩ්ඩක් නිදා ගන්නවා. ඉතින් එයා ඒ නිදාගන්නේ ජීවිතේ අවසාන නිදා ගැනීම තමයි එයා නිදාගන්නේ. ඉතින් අපි දන්නේ අපේ ජීවිතේ කොතනින් නතර වෙයිද කියලා. අපිට කොයි හරියෙන් ජීවිත කතාව නතර කරන්න වෙයිද කියලා දන්නේ හැබැයි අපිට වෙනවා අපි මැරෙනකම්ම ජීවිතේ හැමදාම වැඩ කරන්න. ඒකට අපිට හිත හයිය නැති වුණත් අපිට අනිවාර්යෙන්ම හිත හදාගන්නම වෙනවා. ඒක ෂුවර් ෂොට්ම තමයි.